හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් මේ තමයි සිංගප්පූර් ටූර් එකේ දෙවෙනි වීඩියෝ එක. අපි උදෙන්ම නැගිටලා ඉස්සෙල්ලාම ආවේ මුස්තෆා වලට. ඉතින් මේක shopping mall එකක් වගේ. මෙතන ගොඩක් ජාති තියෙනවා cosmetics, perfume, shoes, ඇඳුම්, electric items උන් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට ඒ හැමදේම මෙතනින් ගන්න පුළුවන්. හැබැයි ලොකු ගණන් අඩුවක් නම් නැහැ. අපි ඉතින් එතනින් බඩු ටිකක් ගත්තා. ඊට පස්සේ අපි බස් එක ගන්න ගියා. මොකද අද අපේ අම්මගේ යාළුවෙක්ගේ ගෙදර යනවා. අම්මා සිංගප්පූරු ඇවිල්ලා තියෙන හින්දා යාට සිංගප්පූරු වල යාළුවෝ ඉන්නවා ගොඩක්. ඉතින් එක ආන්ටි කෙනෙක් ගෙදරට තමයි යන්නේ. එයා කිව්වා අපිට දවල් කෑමට එන්න කියලා. ඔන්න ඉතින් අපිට හම්බුනේ ඩබල් ඩෙකර් බස් එකක්. තට්ටු දෙකේ බස් එකක්. සිංගප්පූරු නම් ඉතින් මේව හැමතැනම වගේ දකින්න තියෙනවා. අපි ආන්ටිලා ගෙදර ගිහලා කාලා බීලා එද්දි කොහොම හරි හවස් වුණා. අපි එහෙමම ආව චයිනා ටවුන් වලට. චයිනා ටවුන් කියන්නේ ගොඩක් gift item තියෙන තැනක්. gift shop තමයි හැමතැනම වගේ තියෙන්නේ. ඉතින් සිංගප්පූරු ඇවිල්ලා ඔයාලගේ යාළුවන්ට නෑදෑයින්ට gift ගන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනට එන්න. ගොඩක් ගණන් අඩුයි. ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන්ම. මාත් ඉතින් මෙතනින් බෑග් දෙකක් ගත්තා. සිංගප්පූරු ආවා කියලා මතක් කරන්න. ඊට පස්සේ අපි ආව අයිස්ක්‍රීම් එකක් කන්න. මම දැක්ක ගොඩක් අය අයිස්ක්‍රීම් එකක් කනවා මේ જાතියේ. ඉතින් හිතුණා රහයි කියලා try කරලා බලන්න ගත්තා. $1 එකයි ගොඩක් දෙනවා. මේවා සිංගප්පූරු වල ගොඩක් පාරවල් වල දකින්න තියෙනවා. ඉතින් අපිට පොඩි බඩගින්නක් ආවොත් අදාළ මුදල දාලා අපිට කැමති දේ ගන්න පුළුවන්. මෙතනින් පුළුවන් fresh orange juice ගන්න ඔයාලට. ඊට පස්සේ අපි ඉන්න තැනට යන්න MRT ස්ටේෂන් එකට ගියා. මෙතන චයිනා ටවුන් වලම තියෙන MRT ස්ටේෂන් එකක්. ඒ නිසා ඔයාලට හරිම ලේසි චයිනා ටවුන් හොයාගන්න. එන්න යන්න හරිම පහසුයි. මේ තමයි අපේ තුන්වෙනි දවස. ඉතින් උදේම නැගිටලා ලෑස්ති වෙලා අපි මේ යන්නේ ලස්සන පන්සලකට. මම ඉතින් ඔයාලට පෙන්නන්නම්. ඒ පන්සලේ ඉන්නවා ලංකාවේ හාමුදුරුවෝ නමක් ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් යාගේ තාත්තා අපිට බඩු වගේක් දුන්නා හාමුදුරුවන්ට දෙන්න කියලා. ඒ ටිකක් දීලා පන්සල බලන්න තමයි අපි යන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා සිංගප්පූරු වල travel fee එක අඩු කරගන්න ක්‍රමයක්. ඉතින් සිංගප්පූරු වල MRT ස්ටේෂන් වල තියෙනවා මේ වගේ ඔෆිස් එකක්, පොඩි ඔෆිස් එකක්. එතනට ගිහිල්ලා ඔයාලට පාස්පෝර්ට් එක දීලා ඔයාලට පුළුවන් ටෙම්පරරි කාඩ් එකක් ගන්න. ඒකෙන් ඔයාලට පුළුවන් සිංගප්පූරු වල තියෙන බස් වල යන්න, ට්‍රේන් වල යන්න. ඉතින් ඒක ලේසි වගේම ඔයාලගේ ගොඩක් සල්ලි ඉතුරු කරනවා. මොකද මෙහි ටැක්සි වල යනවා කියන්නේ ඒක ලොකු මුදලක්. මේ වගේ පොඩි ස්ක්‍රීන් එකක් හැම බස් ස්ටොප් එකකම MRT ස්ටේෂන් එකකම තියෙනවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ඊළඟ ට්‍රේන් එකේ ඉන්නේ කීයද, බස් එකේ ඉන්නේ කීයද. ඉතින් හරිම ලේසි. ඔයාලට මේවා travel කරන්න බය වෙන්න දෙයක් නැහැ. මොකද මෙතන ට්‍රේන් එකේ පෙන්නනවා ඊගාව ස්ටේෂන් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට අදාළ ස්ටේෂන් එකෙන් බහින්න ඔයාලට හරිම ලේසි. ඒ වගේම හැම ස්ටේෂන් එකකම මේ වගේ මැප් තියෙනවා. ඉතින් ඔයාලට එතනින් බලා ගන්න පුළුවන් ඔයාලා යන්නේ කොතනටද, මොන ට්‍රේන් එකද ගන්න ඕනේ, ට්‍රේන් එක කොයි පැත්තෙන්ද යන්නේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි මේ ආවේ වුඩ්ලන්ඩ් කියලා පැත්තකට. මේ පැත්තේ පොඩි පොඩි shops ටිකක් තියෙනවා. ඇඳුම්, shoes, bags වගේ දේවලුත් තියෙනවා. මෙතන මේ වගේ කෑම ජාති වල නම් ටිකක් ගණන් අඩුයි. ඔරියෝ බිස්කට්, චොක්ලට්ස්, චිප්ස් වගේ දේවල් වල ගණන් ටිකක් අඩුයි. රාමෙනුත් තියෙනවා. හැබැයි ලොකු ගාණ අඩුවක් නැහැ. ඉතින් මේ වගේ පැක් එකක් 2300 400 500 ඔය වගේ ගාණක් වෙනවා. ඉතින් ලංකාවෙත් මම හිතන්නේ මේ වගේ ගණන් තමයි යන්නේ. අපි ඉතින් මෙතනින් බඩු ටිකක් ගත්තා. බොන දේවලුයි කන දේවලුයි තමයි. ඉතින් ඊට පස්සේ අපි ගියා කැෂියර් එක ගාවට. ඉතින් බලන්නකෝ මේ කැෂියර් එක අපිම බිල දාගෙන අපිම ගෙවාගෙන යන්න ඕනේ.
ඉතින් මෙතන බිල් එක ඉෂුව කරනවා, ඔය ස්ක්‍රීන් එකේ පෙන්නනවා අපේ ගාණ කීයද, අපේ ඉතුරු කීයද. ඉතින් ඉතුරු එතන ඉෂුව කරනවා. ඉතින් හරියම ලේසි සිස්ටම් එකක්. අපි ඊට පස්සේ ටිකක් ඇවිද්දා මම ඔයාලටත් පෙන්නන්නම් මෙතන තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. එතකොට ඔයාලත් සිංගප්පූ ආවොත් කැමති නම් මෙතනට ඇවිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි පන්සලට ආවේ. ඔය ඈතින් පේන්නේ ඒක හරිම ලොකුයි, හරිම ලස්සනයි. ඉතින් මේක තියෙන්නේ බ්‍රයිට් හිල් වල. මෙතනට ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මං හිතන්නේ. ඉතින් මම පෙන්නන්නම් පරිසරය කොයි වගේද. හරිම ලස්සනයි. ඉතින් කැමති නම් ඔයාලත් ඇවිල්ලා බලන්න. තව එක සිංගප්පූ vlog එකක් තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching.